හොඳයි. අපි එහෙනම් වැඩේට බහිමු. මෙහෙම හිතමුකෝ. වතුර සාම්පලයක් තියෙනවා. ඒක ඇහැට පේන්නේ නැති හරිම පොඩි දෙයක් හැංගිලා තියෙනවා. දැන් ප්‍රශ්නේ ඒක හොයාගන්නේ කොහොමද? අන්න ඒ වගේ රහස් හෙලිදරව් කරගන්න පාවිච්චි කරන හරිම අපූර්ව තාක්ෂණයක් ගැන තමයි අද මේ විග්‍රහය. මේකට කියනවා පොලාරෝග්‍රැෆි. එහෙම නැත්නම් ද්‍රව ලේඛ ශිල්පය කියලා. ඉතින් අපිට තියෙන ලොකුම අභියෝගය තමයි මේක. වතුර වීදුරුවක දියගලා තියෙන ඇහැට කොහෙත්ම පේන්නේ නැති දෙයක් විදුලිය වගේ දෙයක් පාවිච්චි කරලා අඳුරගන්නේ කොහොමද? මේක තමයි අපි විසඳන්න යන ගැටලුව. ඔව්. ඒකට පිළිතුර තමයි ද්‍රව්‍ය ලේඛ ශිල්පය. මේ ක්‍රමය පාවිච්චි කරලා මේක හරීම දක්ෂ ක්‍රමයක්. ද්‍රාවණයක තියෙන දේවල් වලට අද්විතීය රසායනික ඇඟිලි සලකුණක් ලබා දෙනවා වගේ වැඩක් තමයි මෙතන වෙන්නේ. හරි. මේ තාක්ෂණය හරියටම තේරුම් ගන්න නම් අපි මුලින්ම බලන්න ඕන මේකට පාවිච්චි කරන උපකරණයේ ඇතුලේ ඇත්තටම මොනවද වෙන්නේ කියලා. අපි එහෙනම් යමු මේ යන්ත්‍රය ඇතුළට පොඩ්ඩක් එබිලා බලන්න. මෙතන බලන්න රූප සතහන් දෙකක් තියෙනවා. වම් පැත්තේ තියෙන්නේ හරිම සරල සංකල්පයක්. එත් සැඩති කෝෂයක්. මේක තමයි මේ තාක්ෂණයේ මූලික අඩිතාලම. දැන් බලන්න දකුණු පැත්ත. අන්න ඒ සරල අදහස අද වෙනකොට කොයිතරම් නිර්වද්‍ය සංකීර්ණ උපකරණයක් වෙලාද කියලා. මේ සම්පූර්ණ පද්ධතියෙම ඉන්නවා නියම වීරයෙක්. වැදගත්ම කොටස ඒ තමයි බිඳු රසදිය ඉලෙක්ට්‍රෝඩය. නැත්නම් අපි කෙටියෙන් කියනවා DME එක කියන. මේ සම්පූර්ණ ක්‍රියාවලියම සාර්ථක වෙන්නේ මෙන්න මේ පුංචි දේ තියෙන විශේෂත්වය නිසා. මේ DME එකේ තියෙන සුපිරිම දේ මොකක්ද දන්නවද? ඒක නිතරම තනියම පිරිසිදු වෙනවා. බලන්න මේ ක්‍රියාවලිය දිහා. මුලින්ම අලුත් රසදිය බිඳුවක් හැදෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒක ටික ටික ලොකු වෙද්දී අර රසායනික ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. ඊළඟට හරිම වැදගත් තැන බිඳුව බිමට වැටෙන්න තත්පරයකට කලින් උපකරණය ධාරාව මනිනවා. අන්තිමට බිඳුව බිමට වැටෙනකොට ඒකේ ඇලිලා තිබුණු ඕනම කුණු කැබැල්ලක් අරගෙනමයි වැටෙන්නේ. ඉතින් ඒකේ තේරුම තමයි හැම මිනුමක්ම ගන්නේ කලින් පාවිච්චි නොකරපු නිතාන්තයෙන්ම පිරිසිදු මතු පිටතින්. හරිම දක්ෂයි නේද? හරි. අපි දැන් උපකරණය ගැන කතා කළානේ. දැන් අපි බලමු ඒකෙන් ලැබෙන්න දත්ත. ඒ කියන්නේ data තේරුම් ගන්නේ කොහොමද කියලා. මේක හරියට රසදියවල හෘදය ස්පන්දනයට සවන් දෙනා වගේ වැඩක්. මේ උපකරණයෙන් අපිට ලැබෙන්නේ ධාරාවයි වෝල්ටීයතාවයයි අතර සම්බන්ධය පෙන්වන ප්‍රස්ථාරයක්. ඒත් ඒක සරල රේඛාවක් නම් නෙවෙයි. ඒක තියෙන්නේ දෝලන. හරියට හදවතක් ස්පන්දනය වෙනවා වගේ උඩට පහළට යනවා. ඉතින් ඇයි මේ දෝලනයන් ඇති වෙන්නේ? ඒක තමයි අපි මුලින්ම විසඳ ගන්න ඕන අභිරහස. ඔන්න ඔය විශේෂ ප්‍රස්ථාරයට තමයි අපි ද්‍රව්‍ය ලේඛය එහෙම නැත්නම් පෝලෝග්‍රෑම් කියලා කියන්නේ. සරලවම කිව්වොත් බිඳු රසදිය ඉලෙක්ට්‍රෝඩේවි ධාරාවයි වෝල්ටීයතාවය වෙනස් වෙන විදිහ තමයි මේකෙන් පෙන්වන්නේ. ඉතින් මේ අමුතු හෘද ස්පන්දනයේ අපිට කියන්නේ මොකක්ද? හරිම සරලයි. මේ දෝලන ඇති වෙන්නේ අර අපි කලින් කතා කරපු රසදිය බිඳුව දිගටම හැදි බිමට වැටෙන නිසා. ඉලෙක්ට්‍රෝඩයේ මතු පිට වර්ගඵලය නිතරම වෙනස් වෙන නිසා ධාරාවත් ඒ විදිහටම රිද්මයකට උඩ පහළ යනවා. හොඳයි. දැන් අපි බලමු මේ ලැබෙන සංඥාව, ඒ කියන්නේ සිග්නල් එක විකේතනය කරන්නේ කොහොමද කියලා. අපේ අරමුණ වෙන්න ඕන අපිට අවශ්‍ය වැදගත් දත්ත ටික මේ අනවශ්‍ය ഘോഷාවෙන්, ඒ කියන්නේ නොයිස් එකෙන් වෙන් කරගන්න එක. මෙතනදී අපි මනින ධාරාව ඇතුලේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ෆැරඩේයික් ධාරාව. අන්නේ ඒක තමයි අපිට ඇත්තටම ඕන කරන රියල් සිග්නල් එක. ඒක ඇති වෙන්නේ අපි හොයන රසායනික ප්‍රතික්‍රියාව නිසාමයි. අනිත් එක තමයි අවශේෂ ධාරාව. ඒක හරියට බෑග්ග්‍රවුන්ඩ් නොයිස් එක වගේ. කිසිම රසායනික ප්‍රතික්‍රියාවක් නැති වුණත් ඉලෙක්ට්‍රෝඩයේ වටා ඇතිවෙන විද්‍යුත් ක්ෂේත්‍රයක් නිසා මේ පොඩි ධාරාවක් ඇති වෙනවා. ඒක තමයි අපේ අනවශ්‍ය ഘോഷාව. ඉතින් අපේ ඉලක්කය තමයි අර ෆැරඩේයික ධාරාව හරියටම මැනගන්න එක. මේ ධාරාව ප්‍රස්ථාරයේ හදන පැතලි තිරස් කොටසක් තියෙනවා. ඒකට කියනවා විසරණ සීමාකාලී ධාරාව කියලා. අන්න ඒ ප්‍රදේශයේ උසෙන් තමයි අපිට ද්‍රව්‍ය සාන්ද්‍රණය, ඒ කියන්නේ කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ. හරි. දැන් තමයි අපි එන්නේ මේ විග්‍රහයේ වැදගත්ම සහ උද්වේගකරම කොටසට. අපි දැන් මේ කේතේ බිඳලා අර රසායනික ඇඟිලි සලකුණ හොයාගන්න යන්නේ. ඉතින් ප්‍රශ්නේ මේකයි. මේ ප්‍රස්ථාරයේ කොහෙද අර රසායනික ඇඟිලි සලකුණ හැංගිලා තියෙන්නේ? අපි දන්නවා ප්‍රස්ථාරයේ උසින් ඒ දේ කොච්චර තියෙනවද කියලා කියනවා. ඒත් ඒ තියෙන්නේ මොන ද්‍රව්‍යද කියලා හොයාගන්නේ කොහොමද? මෙන්න රහස. ඒකට කියනවා අර්ධ තරංග විභවය නැත්නම් E1.2 බෙදුවම. ඒ කියන්නේ E1 භාගය කියලා. මේක කියන්නේ අර පැතලි ප්‍රදේශයේ තියෙන උපරිම ධාරාවෙන් හරියටම භාගයක් තියෙන මොහොතේ ඒ වෙලාවේ තියෙන වෝල්ටේජතාවයට අන්න ඒක තමයි අපේ රහස් පරීක්ෂකයා. ඇයි මේ E1.5 අගය ඇඟිලි සලකුණක් වගේ වෙන්නේ? හේතුව තමයි එක ලෝහ අයනයටම ආවේනික ඒකටම විතරක් ખાસ වුණු E1.5 අගයක් තියෙනවා. තව වැදගත්ම දෙයක් තමයි ද්‍රව්‍යයේ සාන්ද්‍රණය කොච්චර වෙනස් වුණත් මේ වෝල්ටීයතා අගය කොහෙත්ම වෙනස් වෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි විද්‍යාඥයන්ට මිශ්‍රණයක තියෙන්නේ මොන ලෝහද කියලා හරියටම හඳුනා ගන්න පුළුවන් වෙන්නේ.
ඉතින් මේකෙන් අපේ සම්පූර්ණ අභිරහසම निराකරණය වෙනවා අපි මනින අර්ධ තරංග විභවය. ඒ කියන්නේ E1/2 අගෙන් අපිට කියනවා ද්‍රාවණයේ තියෙන්නේ මොන ද්‍රව්‍යද? ඒ කියන්නේ අනන්‍යතාවය. ඒ වගේම විසරණ ධාරාවෙන් ඒ කියන්නේ ප්‍රස්ථාරයේ පැටලි කොටසේ උසෙන් අපිට කියනවා ඒ ද්‍රව්‍ය කොපමණ ප්‍රමාණයක් තියෙනවද? ඒ කියන්නේ සාන්ද්‍රණය. ඉතින් අවසාන වශයෙන්ම මෙහෙම හිතන්න ලෝහවලට මේ වගේ විද්‍යුත් ඇඟිලි සලකුණක් දෙන්න පුළුවන් නම් අපේ වටපිටාවේ හැංගිලා තියෙන ඇහැට නොපෙනෙන තවත් මොන වගේ රහස් අපිට හෙලි කරගන්න පුළුවන් වේද?